හායි සහෝදරවරුනි මම වචන ස්වල්පයක් කතා කරන්න මේ ලෑස්ති වුණේ. ඒ කියන්නේ දැන් හනිකට අපේ මේ ලෝකල් ඉලෙක්ෂන් එක ලඟ වෙනවා. මිනිසුන්ට පොඩ්ඩක් මතක් කිරීමක් කරගන්නත් ඕනේ විටින් විට නැත්නම් අමතක වීම සිදු වෙනවා. එම නිසා මම වචන ස්වල්පයක් කතා කරන්න ඕනේ මේ ඡන්දය අපේ අතිගරු ජනාධිපතිතුමා අනුර දිසානායක සහෝදරවරයාටම දාන්න මාලිමාවටම දාලා තව වැඩියෙන් දිනන්න වැඩේ කරන්න මේ පොල් ගෙඩි මේ බිත්තර මේ හාල් වල මේ මිලයක් අඩු වුණේ නෑ මේ වැඩි වෙනවා ඒව ගැන හුඟක් කල්පනා කරන්න එපා ඒව ඔක්කොම හරියනවා ඒ කියන්නේ මේකයි දැන් කලින් හිටපු ආණ්ඩු වේ කුණුරෙදි දැන් තම්බන්න දාලා තියෙනවා ඒ හොඳට තම්බලා ගත්තාම ඊට පස්සේ තමයි ඒවට සෝදන කුඩු දාලා ආපහු මේ දාන්න වෙන්නේ මෙසිමේ දාලාත් එකපාරක් හොදලා හරියන කුණු නෙමෙයි ඒවා ඒ දෙතුන් වතාවක් මැෂින් එකේ දාලා හොදලා ආපහු ඒව තම්බන්න දාන්න ඕනේ ආපහු තම්බලා තමයි ආපහු වැල්ලේ දාලා වේල ගන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා මදින්න. ඒ හින්දා දැන් ඒ වැඩේ තමයි ආරම්භ වෙලා තියෙන්නේ සහෝදරවරුන් දැන් දන්නව ඇති පත්තරේ අරගෙන බලපුවාම දන්නව ඇති මේ මීඩියා වල YouTube වල මොකද්ද කරන්නේ මේ ජනාධිපතිතුමා. මේ ජනාධිපතිතුමා පොඩි මිනිහෙක්. අපි වගේ මිනිහෙක්. මේ ජනාධිපතිතුමා AC කාමරවල ඉපදිච්ච ජනාධිපතිතුමෙක් නෙමෙයි. ඒ හින්දා අපේ සම්පූර්ණ සහයෝගය මේ අතිගරු ජනාධිපතිතුමා අනුර දිසානායක දිය යුතුයමයි කියලා මම මුස්ලිම් ජනතාවගෙන් විශේෂයෙන් ස්පෙෂලි මම අහනවා. ඕගොල්ලෝ මේ සුළු දේවල් මේ කටකතන්දර වලට රැවටෙන්න එපා. අර ඉස්සර මේ අපේ මේ සිරිසේන මහත්තයා ආණ්ඩුවක් ගෙනිච්චා රාජපක්ෂට හොරෙන් ඇවිල්ලා පස්සේ දිනසියේ වැඩ සටනක් ආරම්භ කරුවා. ඒකෙන් පොඩ්ඩක් ගිල්ලා අහලා බලන්න සිරිසේන මහත්තයාගේ වැඩ කීයක් ඉවර කෙරුවද කියලා. ඊට පස්සේ මොකද්ද වුනේ? එයා කියනවා මෙයා හින්දා අපි ආණ්ඩුව හරියට කෙරුවේ නෑ. මෙයා අරයට කියනවා මෙයා අරයට කොහොම හරි දවස් ගියා ආපහු රාජපක්ෂට ගියා ආණ්ඩුව. ඒ රාජපක්ෂට ආණ්ඩුව යන්න කලින් මොකද්ද සිද්ධ වුනේ? ඊට පස්සේ සිරිසේන උඩ බලාගෙන ඉඳලා කිව්වා නෑ මං කඩුව ගත්තා කියලා. ඊට පස්සේ අපි හිතුවේ රාජපක්ෂ කල්ලිය අරන් 10 කියලා ඇතුළට බලනකොට කාවද කැපී මේ රනිල්ව. ඒගොල්ලන්ගේ පක්ෂෙම රනිල්ව කපන්න. රනිල්ව කපලා දවස් 52කටත් ආවා මේ අපේ මේ ඉස්සර හිටපු ජනාධිපති. කවුද අපේ මේ රාජපක්ෂ මහත්තයා. දැනුත් ඉන්නවා තාම ඉන්නවා. ඔව්. ඉතින් දන්නවා දැන් එයාගේ පක්ෂයටත් මොකද්ද වුනේ කියන එක. අමුයෙන් හොරකම් කිරීම. අමුයෙන් කුඩු විකුණීම. අමුයෙන් කුඩු ගෙන්වීම. එතකොට එක ටෙලිෆෝන් එකෙන් මේ දෙනවා මේ විනිශ්චයකාරතුමාණන්ලට මේ මගේ මිනිහා මෙයාව රිලීස් කරන්න ඕනේ කියලා. ඉතින් කිසිම දෙයක් කෙරුවේ නෑ හරියට. එතුමාම කිව්වා කීල්ල ගාගෙන ඉන්නවා කියලා ෆයිල් ටික. කිසිම දෙයක් කෙරුවේ නෑ. ජනතාව එහෙම්මමයි. එතකොට ඒ මිනිස්සු පෝසත් වෙනවා කොහොමද? පගාව. මේ හැම තැනින්ම ගැහුවා. ගහලා අන්තිමටම විසි වෙලාම ගියා. ගෝට ගෝ හෝම් කියලා දිව්වා. ඒ හින්දා දැන් සජිත් මහත්තයා ටිකක් කතා කරනවා ඉංග්‍රීසියෙන් ඉස්සර කතා කරන්න පටන් ගත්තා මිනිස්සු ටිකක් hina වුණා. ඒ කියන්නේ මන් දන්නේ කොයි ඉස්කෝලේට ගියාද දන්නෙත් නෑ. දැම්ම නිකන් ලොකු වලද ජන්සක්ෂන් and construction කියලා කතාවක් කිව්වා. මිනිස්සු ඔක්කොම hina වෙන්න පටන් ගත්තා. මේ මොකද්ද යකෝ මේ කියන භාෂාව මේ චයිනීස්ද? ඉතින් ඒ පෙන්නු කරන්න. පාසල් වලට බස් ටිකක් ලබා දුන්නා. ඒ බස් ටන් කැඩිලක් තියෙනවා. ඒක බලන්නත් කවුරුත් නැහැ. පාසල් ළමුන් ඉල්ලන ඒ මාමා කෝ කියලා මාමා නෑ දැන්.
මාම නෑ. ඔක්කොම මේ දේශපාලනයට බලයට තමයි ආවේශරාට. දැන්වත් හිතා ගන්න ඕනේ. ඒ කියන්නේ එයාගේ නංගිගේ සල්ලි අච්චු ගාපු එක රාජපක්ෂ මහත්මයා බේරලා දුන්නා. ඉතින් එයා තමයි ගියේ. ඒ කියන්නේ ඉස්කෝලේ අපි ඉගෙන ගන්න කාලාවේ ස්පෝර්ට්ස් මීට් තියෙනකොට බැටන් ඩිලේ කියලා රේස් එකක් තමයි. ඒ බැටන් ඩිලේ රේස් එක කියන්නේ අර පොඩි මේවා කෑල්ලක් දුන්න බැටන් එකක්. ඒක ගිහිල්ලා තව එක්කෙනෙකුට දීලා එයා උස්සගෙන ගිහිල්ලා තව එක්කෙනෙකුට දෙනවා. ඉතින් ඒ වගේ තමයි මේගොල්ලෝ තමයි හිටියේ අවුරුදු 76ක් තිස්සේ. නමුත් දැන් පොඩක් බලා ගන්න විශ්වාසවන්තයා ජයගනි. ඒකයි උනේ දැන්. ඒ හින්දා සහෝදරවනි මේ ගැන කතා කරනවා නම් පැය ගණන් පැය 24ක් කතා කරන්න පුළුවන් මේ අරුණ කරපු විද්‍යාවල් වලට. ඒ හින්දා මම දැන් උනත් අපේ මේ ත්‍රිවිල් සහෝදරත් එක්ක වාහනේ යනකොට කියනවා මොකද්ද ඔයා මේ දැන් කරන්න යන්නේ? එයා සමහර උදවිය කියනවා මට වියදුරන් කියනවා මට අයියෝ මහත්තයා අපි නම් මේ දේශපාලනට එහෙනම් දේශපාලනට හරි දේශපාලන නෑ ඔයා තමයි හම්බ කරන්නේ. නමුත් ඔයා දවසක් ගියේ නැද්ද පැදුරයි කොට්ටේ අරගෙන පෙට්‍රල් ෂෙඩ් එකට? අන්න ඔතනයි ඔයාට දේශපාලනේ උමනා වෙන්නේ. ඒ හින්දා පොඩක් කල්පනා කරලා අපේ මේ අතිගරු ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක මහත්තයාට ඡන්දෙ දීලා මේක තව ජයග්‍රහණයක් ලබා දෙන්න. එතකොට අපි මියුනිසිපැලිටි එක කවුරුත් ගණන් නැති මියුනිසිපැලිටි එක වාරින් වර විටින් විට මොකද්ද වුනේ? ඒ පක්ෂවල මිනිස්සු දානවා නිකන් අර මේ වැලියට ආපු වෙලාවක නම් ලෑස්තුවක් ගත්තා කිසිම ක්වොලිෆිකේෂන් එකක් බලන්නේ හැමෝම සුපර්වයිසර් සුපර්වයිසර් චෙක් කරන කවුරුත් නැහනේ. සුපර්වයිසර් ඇවිල්ලා ඇඟිල්ල ගන්නවා දැන් උදේට හවසට ඇඟිල්ල ගන්නවා. එතකොට මොකද්ද කරන්නේ? කුඩු ජාරම කරනවා. නැත්තම් එළවලු බිස්නස් එකක් කරනවා. නැත්තම් මාළු බිස්නස් එකක් කරනවා. ඒ මාළු බිස්නස් එකක් කරපල්ලා. හොඳයි. ඉතින් කුඩු වලට වැඩි. නමුත් Tamanගේ මේ ජොබ් එක කරන්න එපා විශ්වාසවන්තව. ඒක දැන් කරපු නැති ඉඳා තව මේ ක්ලීනින් සර්විස් වලට එබාන්ස් වගේ ඒවට දාලා දැන් මේ උඩ බලාගෙන ඉන්නවා. පිටින් පිට කවුරුත් බැලුවේ නෑ මේ ඒරලා. ඔක්කොමලා ලොකු කාර් වල දිව්වා හම්බ කරගත්තා. ජනතාව කුණු ටික තියාගෙන ඉන්නවා. ඒකටත් මුදලක් දුන්නොත් තමයි ඒ කුණු දැන් ගෙනියන්නේ කියලා ප්‍රසිද්ධිය ගේනවා. ඉතින් මේවා බලන්න කවුරුත් නෑ. මේවා බලන්න ඕනේ නම් කවුද දැන් අපි කාටද ඡන්දෙ දෙන්න ඕනේ? අතිගරු ජනාධිපතිතුමා අපේ අනුර දිසානායක සහෝදරයට ඡන්දෙ දීලා මේ රට හදමු. මේ රට කුණු ටික අරන් දාමු කියලා අපි අදිෂ්ඨාන කරගෙන මුස්ලිම් මිනිසුන්ගෙන් විශේෂයෙන් මං ඉල්ලනවා හැමෝම මේ මාලිමා රජයට ඡන්දෙ දෙන්නයි කියාගෙන මම මගේ වචන ස්වල්පය අවසන් කරමි. බොහොම ස්තුතියි.